ඉතින් අනාරක්ෂිත ලිංගික ඇසුරකට යනවනම් ඔයාලට පාවිච්චි කරන්න තියෙන එකම හොඳම දේ කොන්ඩම්ස්. ඊට එහාට වෙන කිසිම දෙයකට යන්න එපා. පොස්ටිනෝ 1 කියයි 2 කියයි මේවනම් පාවිච්චි කරන්න එපා. ශුක්‍රාණු ඉවත් කිරීම. ඒ කියන්නේ යෝනි මාර්ගයට ශුක්‍රාණු යන්න දෙන්නේ නැතුව ඉවත් කරනවනේ. අර වල්ව ප්‍රදේශයට දානවා කියන්නේ වැඩි ආදරේ ඇති වුණාන් පස්සේ ඔබ කවදක හරි අහලා තියෙනවද මෙන්සස් කාලයේ එකතු වෙලා ප්‍රෙග්නන්ට් වුණ අය ගැන? ඒ වගේම එකවරක් එකතු වෙලා ප්‍රෙග්නන්ට් වෙච්ච අය ගැන. ඉතින් දැනගන්න කැමතිද මේ වගේ ඇත්ත නැත්ත හරි වැරද්ද මොකක්ද කියලා? එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. ඉතින් මම අද දිනේ වැදගත් මාතෘකාවක් කතා කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ගොඩක් තරුණ තරුණියන් අතර ගොඩක් වෙලාවට අවුරුදු 19, 16, 17 විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ප්‍රධාන වශයෙන්ම අපෙන් අහන දෙයක් තමයි එකවරයි අපි ලිංගිකව එකතු වුණේ ඒත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ප්‍රෙග්නන්ට් වෙලා කියන කතාව. ඉතින් මේකට මේ අය ළඟ මිත්‍යා මත කිහිපයක් තියෙනවා. පළවෙනි එක එකපාරක් ලිංගිකව එකතු වුණා කියලා ගැප් ගන්නෙ නෑ, ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ. 2 මෙන්සස් ඉවර වුණාට පස්සේ එකතු වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙන්සස් පටන් ගන්න දවසේ එකතු වුණාට ප්‍රශ්නයක් නෑ කියලා මතෙත් තියෙනවා. සමහර අයගේ මතයක් තියෙනවා මිත්‍යා මත. ශුක්‍රාණු ඉවත් කිරීම. ඒ කියන්නේ යෝනි මාර්ගයට ශුක්‍රාණු යන්න දෙන්නේ නැතුව ඉවත් කරනවනේ. අර වල්ව ප්‍රදේශයට දානවා කියන්නේ වැඩි ආදරේ ඇති වුණාන් පස්සේ අන්නේ එහෙම ශුක්‍රාණු පිට කරන් පස්සේ ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැ කියලා මත තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ මත මිත්‍යා මත වෙන්න බෑ. ඒවා මිත්‍යා මත නෙවෙයි. අනිත් එක මෙන්සස් එක එහෙම නැත්නම් ඔසප් චක්‍රය කාගෙත් එක වගේ නැහැ. ඔයාලගේ මෙන්සස් චක්‍රය ගැන අවබෝධයක් තියාගන්න එක ගොඩක් වැදගත් කියලා මං හිතනවා. පේස්ටෝ එකේ ඇප් තියෙනවා ඕන තරම්. ඒ ඇප් වලට ඔයාලා මෙන්සස් වුණ පළවෙනි දවසේ ඇඩ් කරන් පස්සේ ඔයාලගේ සරු කාලය පෙන්වනවා. ඉතින් මාස 6ක් ඔය විදියට එක දිගට තමන්ගේ මෙන්සස් ඩේට් එක ඇඩ් කරන් පස්සේ පළවෙනි මෙන්සස් ඩේට් එක ඇඩ් කරන් පස්සේ එයාලා ඒ මාස 6කට පස්සේ හදලා දෙනවා තමන්ගේ නිවැරදි සරු කාලය. ඉතින් වර්තමානයේ ඕනම කෙනෙකුට තමන්ගේ සරු කාලය ඊටාම ලේසියෙන් ඒ ඇප් හරහා බලා ගන්නට පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක්ට ඇප් එකක් හරහා සරු කාලය බලා ගන්න බැරි නම් මම සරු කාලය බලා ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලගේ මෙන්සස් එක පටන් ගන්නෙ පළවෙනිද කියලා හිතමුකෝ. පළවෙනිද ඉඳලා 30 වෙනිද වෙනකම් පවතින මෙන්සස් චක්‍රයක් නම් ඔසප් චක්‍රයක් නම් පළවෙනිද ඉඳලා 14 වෙනි දවසේ නවනේ. ඔන්න ඔය 14 වෙනි දවසේ ඉඳලා දින 3ක් ඉස්සරහටත් දින 3ක් පස්සටත් තමයි සරු කාලය පවතින්නේ. ඒක සම්මත ක්‍රියාමනක් විදියට තියෙන්නේ. හැබැයි මම ඔයාලා තව චුට්ටක් බය වෙන්න මෙහෙම කියන්නම්. ඔයාලගේ මෙන්සස් චක්‍රේ 8 වෙනි දවසේ ඉඳලා 19 වෙනි දවස වෙනකන් ප්‍රෙග්නන්ට් වීමේ අවදානමක් නම් තියෙනවා එකට එකතු වුණොත්. ඒක නිසා මෙන්සස් චක්‍රය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න එකතු වීමකට කලින්. ඒ වගේම තමයි මෙන්සස් වෙන්න කලින් එකට හිටියා, මෙන්සස් උනාට පස්සේ එකට හිටියා. මේ දේවල් කතා විතරයි. අනිත් වැදගත් දේ තමයි ශුක්‍රාණු පිට කරනකොට යෝනි මාර්ගයට ශුක්‍රාණු පිට කරන්නේ නැතුව වල්ව ප්‍රදේශයට එහෙම නැත්නම් ශරීරයේ වෙන ස්ථානයකට පිට කරනවා කියලා හිතමුකෝ. ඉතින් ශුක්‍රාණු බලන්නෙම ඉහළට පීනගෙන යන්න. ඒක නිසා එළියට පිට කරා
දැන් හරි දැන් අපි ආරක්ෂිතයි කියන මතයට එන්න එපා. එහෙම වෙලත් ප්‍රෙග්නන්ට් වෙච්ච අය ඕනෑ තරම් ඉන්නවා. මිත්‍යා මත මේ දේවල්. ඔයාලා එක්ක යාළුවොත් එක්ක කතා කරනකොට හෝ කොහෙන් හෝ අහපු දෙයක් හෝ නිසා වෙන්නේ නැති ඔයාලා ඒ වගේ තීරණයක් ගන්නෙ. හැබැයි එහෙම මිත්‍යා දේවල් සිදු කරන්නට එපා. එයින් අමාරුවේ වැටෙන්නේ ඔබම තමයි. එතකොට තවත් සමහරු නගන චෝදනාවක් තමයි අපි එකපාරයි ලිංගිකව එකතු වුණේ ප්‍රෙග්නන්ට් වෙන්න කිසිම අවස්ථාවක් නෑ කියන එක. ඉතින් මේකට කියන්න තියෙන එකම දේ තමයි ඔයා ඒ එකතු වෙලා තියෙන්නේ ඔයාට තියෙන සරුම දවසේ. මොකද සරු දවසට ඕනෑම කෙනෙක්ගේ හිත ඉල්ලන්නේ පිරිමි කෙනෙක්ගේ විරුද්ධ ලිංගිකයාගේ පහස. ඉතින් ඒ නිසා තමයි ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ. යාළුවොත් එක්ක කතා කරනකොට වැරදි දේවල් සාකච්ඡා කරලා වැරදි දේවල් කරන්නට යන්න එපා. එයින් අමාරුවේ වැටෙන්නේ ඔබම තමයි. එතකොට සමහර අය කියනවා මෙන්සස් කාලයේ එකතු වුණාට ප්‍රශ්නයක් නෑ කියලා. ඔසප් කාලයේ එකතු වුණාට ප්‍රශ්නයක් නෑ කියලා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි වර්තමානයේ මේ ඔසප් කාලයේ එකතු වෙලා ප්‍රෙග්නන්ට් වුණ අය නැතුවම නෙවෙයි. එතකොට ඒක සිදුවන්නේ ඔසප් චක්‍රය කෙටිනම්. ඔයාගේ මෙන්සස් එකේ වුණු විගස සරු ඩිම්බයක් ආවොත් ශුක්‍රාණුව සමග එකතු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඔයාලා ඉක්මනට ප්‍රෙග්නන්ට් වෙන්නේ. හැම දෙයක්ම Tamanට ගැලපෙන්නේ නැහැ. හැම දෙයක්ම Tamanට සුදුසු නැහැ. සුදුසු දේවල් තියෙනවා, සුදුසු නැති දේවල් තියෙනවා. මේ දේවල් වලින් සුදුසු දේ තෝරගන්න එක Tamanගේ වගකීම. ඉතින් කාටවත් දොස් පවරලවත්, කාටවත් ඇඟිල්ල දික් කරලවත් තේරුමක් නෑ මේ අවස්ථාවේදී. ඉතින් අනාරක්ෂිත ලිංගික ඇසුරකට යනවනම් ඔයාලට පාවිච්චි කරන්න තියෙන එකම හොඳම දේ කොන්ඩම්ස්. ඊට එහාට වෙන කිසිම දෙයකට යන්න එපා. පොස්ටිනෝ 1 කියයි 2 කියයි මේව නම් පාවිච්චි කරන්න එපා. මේව පාවිච්චි කරනවා කියන්නෙම ඔයා දැන් తాවකාලික ප්‍රෙග්නන්ට් වෙන එකනේ නතර කරගන්න හදන්නේ. හැබැයි ඔය දීර්ඝ කාලීනව ගත්තන් පස්සේ ඔයාට දීර්ඝ කාලීනව වඳ ගැහණියක් වෙන්න පුළුවන්. ඒක නිසා කොන්ඩම් එකකින් නතර වෙන්න බැරි නම් එකතු නොවි ඉන්න කිසිම අවස්ථාවක පොස්ටිනෝ පාවිච්චි කරන්න එපා. ඒක ගැහණු ළමයෙකුට කාන්තාවකට සුදුසුම නැති දෙයක්. නිවැරදි දේවල් ජීවිතයට එකතු කරගෙන ලස්සන ජීවිතයකට මඟ පාදා ගන්න ඔබ සියලුම දෙනාට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔබ සියලුම දෙනාට.